උදේ පාන්දර පටන්ගත් චුරු චුරු වැස්ස දහවල් වන විටත් අනෝරා වැස්සක් බවට පත්වී සවස් කාලය වන විටත් රාත්‍රී මුළුල්ලේත් එසේම පැවතුණි. මුළු ගන්තුලානේම කෑලි කැපිය හැකි මහා ඝන දුරු රජ කරයි. කුලමාගේ මූසල හඬත් රැහැයියන්ගේ කන් කරච්චල් නාදයක් වැස්සේ සහ සුළඟේ කෝසාවක් දසත පැතිරේ. සිය පෙතිගම ගම්වාසීන් සියල්ලෝම සුපුරුදු පරිදි සුවබර නින්දේය. මෙම ගම්මානයට ඉහත්ෑවෙන් දිස්වන්නේ ගමට ආභරණයක් බඳු වූ මහා වැවයි. අක්කර 25ක 30ක වපසරියකට උරුමකම් කියන මෙම වැව ගම්මුන්ගේ බඩවියත රකින්න කෙත යෙවැත්ත අස්වද්දනවා සේම ඔවුන්ගේ සා පිපාසාව මෙන්ම සියලුම ජල අවශ්‍යතාවන් සංසිඳුවා ලන්නේය. ඇත්තෙන්ම කියනවා නම් මෙම වැව ගමේ ජීවනාලියයි. දවස පුරාවට වැස්සෙන් වැවුදිය ඉහළ නැගී වැව උතුරා හතර වටින් වාන් දමන්නට පටන් ගත්තත් ගම්මුන් කිසිවෙකුටත් එවැන්නක් සිදුවෙනවා දෝයි කිසිදු හාන් කවසියක් නැත. ඔවුන් තාමත් සිහින දකින්නේ නින්දේය. මෙගම වැසි තරුණ වයසට පැමිණීමේ එලිපත්තේ සිටි මිලින්ද සුවනින්දේය. තමන් ළඟට පැමිණි අයකු මොකක්දු විපත්තියක් ගැන යමක් කියා මරහඬදී කෑ ගැසීය. ඉන් අන්දමන්ද වූ මිලින්ද දිගැස්සී ඇහැරුණේය. නිදි පැදුරේම වාඩි වූ මිලින්දට මහා ජල කඳක හඬක් ඈතින් ඇසෙන්නට විනි. දෙපාරක් නොහිතාම සිද්ධ වී ඇති සන්තෑසිය කුමක්දැයි වටහා ගැනීමට මිලින්දට හැකි විය. අතරක් නැතිව වහින වැස්සෙන් වැව උතුරා පිටාර ගලන ශබ්දයයි මේ ඇසෙන්නේ. තව නොබෝ වේලාවකින් වැව් බැමි කැඩී තමාගේ ගම්තුලාව සමතලා කරගෙන ජල රකුසා ගලාගෙන යන ආකාරය මිලින්දට මැවි මැවි පෙනෙන්නට විය. ඊට ප්‍රථම තම ගෙදර අයව සහ ගමේ සියලු දෙනාවම අවදි කර ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමේ අවශ්‍යතාවය ඔහු වටහා ගත්තා. අම්මටයි තාත්තටයි කතා කරන්න ඕනෑයයි මිලින්දට හිතුණා. අම්මා නැගිටින්න. මොකද ළමියෝ මේ යන්න ගිහින් නිදාගන්න. අම්මා අපේ ගමට ලොකු විනාශයක් එන්නයි යන්නේ. ඉක්මනින් නැගිටින්න. මොකද්ද පුතා විනාශය? අම්මා අපේ ගඟ ගලනවා. ඉක්මනින් අපි අපේ ගමේ අය බේරා ගන්නට ඕන. අම්මලා ඉක්මනින් මෙතනින් ආරක්ෂිත තැනකට යන්න. මම යනවා ගමේ අයට කියන්න. කියා දුවන්නට වුණා. ඔහු දොරෙන් පිට වෙද්දී මහා සුළං රැළක් ඔහුගේ මූණට වැදුණා. ගස් කොළන් බිඳී වැටෙන්න හදනවා වගේ. මිලින්දට මෙසේ කල්පනා වුණා. මම ඉක්මන් උනේ නැතිනම් ගමේ අයට අනුතුරක් වෙනවා. මිලින්ද ගෙයක් පාසා දුවන්නට වුණා. නිදා සිටි අය අවදි කළා. අවදි වෙන්න. ගඟ ගලන්නයි යන්නේ. ගමම ලොකු අනතුරකට පත් වෙන්නයි යන්නේ. අවදි වෙන්න. කියා මිලින්ද මා හයියෙන් කෑ ගසන්නට වුණා. ඒ මිලින්දගේ ශබ්දය ඇසිලා ගේ ඇතුලේ සිටි සෝමපාල මාමා ඉක්මනින් එළියට පැන්නා. මොකද මේ රෑමෙද කෑ ගසන්නේ? මොකද නිින්ද යන්නේ නැද්ද? මාමා අපේ ගම විනාශ වෙන්නයි යන්නේ. ඉක්මනින් මෙතනින් ගෙදර අය කතා කරගෙන දුවන්න. හමු වෙන හැමෝටම කියන්න. මේ ළමයා නිින්දෙන් ඇවිදිනවද කොහෙද? ඇත්තමයි මාමා, ඇත්තමයි. ඉක්මනින් මෙතනින් පැන ගන්න.
එසේ කියා මිලින්ද ඉක්මනින් ආරක්ෂිත තැන්වලට යන්නයි ගමේ අයව දැනුවත් කරමින් දුවන්නට වුණා. මේ දුවන අතරතුර මිලින්දට පේනවා මහා ජල කඳ ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඔහු මුළු වෙර යොදා කෑ ගසන්නට වුණා. මුළු ගමම අවදි වුණා. වැඩිහිටි අය කුඩා දරුවන් අරගෙන ඉතා වේගයෙන් ආරක්ෂිත තැන් කරා දුවන්නට වුණා. ගම්වැසියෝ ආරක්ෂිත උස්බිම් වෙතට ළඟා වූ පසු මිනිත්තු 10ක් විතර යනකොටම මහා ජල රකුසා මුළු ගමම වෙලා ගත්තා. ඉතා සුළු වේලාවකින් මුළු ගමේම ගෙවල් දොරවල් බලාගෙන ඉඳින්දී මහා ජල රකුසාට ගසාගෙන යන්නට වුණා. ගමේ අය පන්සල් වත්තේ සිට පහළ බලාගෙන බියෙන් තුෂ්ණිම් භූතව බලා සිටියේ මොකද්ද අපේ ගමට වුණේ කියන හැඟීමෙනි. ගත වූයේ තවත් නිමේෂයකි. වැවේ සියලු බැමි කැඩී බිඳී යන්නට වුණා. උස් බිමක පිහිටි ගමේ පන්සල හැර අනෙක් සියලු නිවාස ගම්මු බලා සිටිද්දී ජල රකුසා බිලිගත්තා. හැබැයි මිලින්දගේ දැඩි උත්සාහය නිසා එකදු ජීවිතයක්වත් ජල රකුසාට දැහැගන්නට නොහැකි වුණා. ගමේ පන්සලේ බණ මඩුව දින කිහිපයකට ගම්මුන්ගේ නිවහන බවට පත් වුණා. පන්සලේ නායක හාමුදුරුවෝ මිලින්දගේ වීර ක්‍රියාවට පැහැදුනා. පන්සල් වත්තේ පිහිටුවා තිබූ මඤ්ඤොක්කා ගම්මුන්ගේ ආහාරය බවට පත් වුණා. අපේ පණකෙන්ද බේරුවේ අපේ මිලින්ද පුතා. පුතා නැත්තම් අප අද ජීවතුන් අතරත් නෑ. ජීවිත බේරාගත් ගම්වැසියෝ එකම මතයයි මිලින්ද නොවෙන්න නම් අපි ජීවත් වන්නේ නෑ යන හැඟීමයි. අම්මා මිලින්දව ආදරයෙන් වැළඳගත්තා. මෑතකදී අපට පේන දෙවියෙක් ඉන්නවා. නුඹයි අපේ ගම බේරාගත් දෙවියා. සෝමමාල මාමා කියන්නට වුණා. ගමේ සියලු දෙනාම මිලින්ද පුතා වට කරගෙන ස්තුති කරන්නට වුණා. ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ මිලින්දගේ වීර ක්‍රියාව පාදක කරගෙන ලස්සන බණ කතාවක් දේශනා කළා. මිලින්ද නම් ඥානවන්ත පුතණුවන්ගේ ථානෝචිත ප්‍රඥාව හා අභීත වීරත්වය නිසා ගමට වෙන්නට ගිය මහා විනාශය වළක්වා ගන්නට හැකි වුණා. ගමේ අනෙකුත් තරුණයන් ඇතුළු සියලු දෙනාම ඔහුව ආදර්ශයට ගත යුතුයි. අපේ ගම තිබුණටත් වඩා හොඳට ආලෝකයක් ලබා දෙන්නට අදිටන් කරගත යුතුය. අභියෝග ජය ගැනීමේ මඟ මිලින්ද දරුවා මේ හැම කෙනෙකුටම කියා දුන්නා. ඔහු මේ ගමෙන් උපන් වීරයෙක් යයි පවසා කතාව අවසන් කළා. ගමේ සියලු දෙනාගේම ඇස්වලින් සතුටු කඳුළු රූරා වැටුණා. ගමේ සමහර වැඩිහිටියෝ මිලින්දව සිප වැළඳගත්තා. ඉන්පසු දිගු කාලයක් ගම නැවත ගොඩනගන්නට ගත වූය. මිලින්දගේ වීර ක්‍රියාව ගම්මුන්ගේ සිතේ සදාකල් පැවතුණා. කුඩා දරුවන් ඔහු ආදර්ශයට ගත්තා. වැඩිහිටියෝ ඔහු දෙස ගෞරවාන්විතව බලන්නට වුණා. මහවැස්සක් සුළඟක් හමන හැම මොහොතකම මිලින්ද මතකයට ආවේ ගමේ වීරයා ලෙසිනි. හමන හමන හැම සුළඟම මුදු මද නල වේවා. කොටන කොටන හැම අකුණම
ආලෝකය වේවා ගමට උඩින් ගලන ජලය දාහය නිම වේවා අපට ලැබුණ අභියෝගය ගමටම ජය වූවා. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.